ඔබ කාලය වියදම් කරනවාද නැතිනම් උපයනවාද? මේ ගමේ තිබෙන විශේෂත්වය නම් කිසිදු ඔරලෝසුවක් වැඩ නොකිරීමයි. එහි මිනිසුන් කාලය මැනුවේ තමන් කරන හොඳ වැඩ ප්‍රමාණීනි. කෙනෙක් ගසක් සිටුවහොත් ඔහුට විනාඩි 10ක් ලැබේ. කෙනෙකුට උදව් කළහොත් පැයක් ලැබේ. මේ කාලය ඔහුන්ට පාවිච්චි කළ හැක්කේ තමන් ප්‍රිය කරන අය සමග ගත කිරීමට පමණි. ගමේ සිටි ඉතා කම්මැලි මිනිසෙක් කිසිදු හොඳ වැඩක් කළේ නැත. ඔහුට කාලයේ ඉතිරි වුණේ නැත. ඔහු තම දරුවන් සමග ගත කිරීමට උත්සාහ කරන සෑම මොහොතකම ඔහු අවට කාලය නතර විය. ඔහුට දරුවන් පෙනුනත් ඔහුන් සමග කතා කිරීමට හෝ සෙල්ලම් කිරීමට ඔහුට කාලය තිබුණේ නැත. ඔහු තේරුම් ගත්තා කාලය යනු ඉබේ ලැබෙන දෙයක් නොව අප කරන කැපකිරීම මත අප විසින්ම උපයාගත යුතු දෙයක් බව. මෙම කතාවේ උපදේශය කාලය යනු හුදෙක් ඉලක්කම් සමූහයක් නොවේ. ඔබ අන් අයට ලබා දෙන ආදරය සහ සේවය මත ඔබේ ජීවිතයේ සැබෑ කාලය තීරණය වේ.